ගොඩක් අය මේක අහලා තිබ්බ නිසා ඒකට බ්ලොග් එකක් අරන් එන්න කියලා මට හිතුණා. ඉන්නේ යුකට එයාට ආසාවක් තිබ්බා එයාගේ වෙඩින් එක මැලේසියාවල ගන්න. මට යන්න වුණා මැලේසියා එයාව ඩ්‍රෙස් කරන්න. එයාගේ ලස්සනම දවස එයාව ලස්සන කරන්න එයා මාව තෝරගෙන තිබුණා. එකට දවස් 3කට කලින් මම මැලේසියා ගියා. ඒ දවස් 2-3 පොඩ්ඩක් ඇවිදලා කරලා TikTok එකක් කරලා ඉන්නත් ඉතින් මම අමතක කරේ නෑ. මොකද මේ වගේ නිදහසක් හම්බෙන්නේ කලාතුරකින් මට. එයාගේ ෆස්ට් මේකප් එක කරන්න ගියේ එයාගේ ෆ්‍රී ෂූට් එක. බ්‍රයිට් හරිම හොඳයි. ග්‍රූමුත් එහෙමයි. එයාලා මාර සපෝට් එකක් දුන්නා මට. ඊට පස්සේ දවසේ මම ගියා බ්‍රයිඩ්ගේ බොකේ එක හදන්න ෆ්ලවර්ස් ගන්න. බ්‍රයිඩ්ගේ තීම් එක උනේ ලෝටස්. හැබැයි මට එහෙදි ලෝටස් හොයාගන්න බැරි වුණා. බ්‍රයිඩ්ට ඕන උනේ පොඩි බොකේ එකක් ලෝටස් අනිත් ෆ්ලවර්ස් මික්ස් වෙච්ච බොකේ එකක්. බ්‍රයිඩ්ගේ ඩෙකෝස් තීම් එක උනේත් ලෝටස්. ඩෙකෝස් කරන අයගෙම ලෝටස් මට ගන්න පුළුවන් වුණා. මේ තියෙන ගත්ත මල් ටික මේ තියෙන්නේ බ්‍රයිඩ්ව ඩ්‍රෙස් කරන දවස. මට බ්‍රයිඩ්ගේ ෆයිනල් ලුක් එක දැක්කම මාර සතුටුයි. කියන්න වචන නෑ. ඒ කියන්නේ බ්‍රයිඩ් මාරම ලස්සනයි. එයා හරිම ලස්සන චාම් ළමයෙක්. ෆස්ට් ලුක් එක බලන්නකෝ. ග්‍රූම් සර්ප්‍රයිස් වෙනවා බ්‍රයිඩ්ව දැක්කම. මාර සතුටුයි. ඒකට ෆැමිලි එකේ අය ඒ ඔක්කොටම මාර හැපි බ්‍රයිඩ්ව දැක්කහම මට මාර සතුටුයි. එක කියාගන්න බැහැ. බ්‍රයිඩ්ටත් හිතාගන්න බැරි වුණා එයා ඒ තරම්ම ලස්සනයි කියලා. ඔයා හරිම ලස්සනයි තාරුකා. ඔයා මට මාර සපෝට් එකක් දුන්නා. ඔයාගේ ෆැමිලි එකේ අය, එතකොට ග්‍රූම්, ෆොටෝග්‍රාෆර්ස්ලා, එතකොට ඔයාගේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාගේ වෙඩින් ප්ලෑනර්ස්ලා. එයාලා මාර සපෝට් එකක් දුන්නා ඔයාටයි මටයි දෙන්නටම. මාස ගානක ඉඳන් කතා කරලා මෙහෙම වෙන්නේ මේ විදියටයි යෝෂි වෙන්නේ කියලා කියලා එලෙම කෝල් කරලා මේ වගේ දෙයක් වෙන්නේ කියලා එයාගේ නමත් මං හිතන්නේ තාරකා. thank you තාරකා. මටත් ඉතින් නිකන් ඉන්න බෑනේ. ඒ දවස් ටිකේම ඇවිදලා මේකප් බඩු අරගෙන shopping කරලා ඔහොම තමයි මගේ දවස් 4 ගෙවිලා ගියේ. ඇත්තටම තාරුකා ඔයාට thank you මා විශ්වාස කරලා ඔයාගේ ලස්සන දවස ලස්සන කරන්න දුන්නට. දාන්න ගොඩාක් vlogs තියෙනවා. ඊළඟ එකත් පුළුවන් ඉක්මනට දාන්න. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න.